ඔබටත් 1111 දේවදූත අංකය නිතරම පෙනෙනවාද? ඉතින් අද වීඩියෝ එකෙන් මේ බලගත් දේවදූත අංකය ගැන කතා බහ කරමු. දෙවියන්ගේ අංකය ලෙස නම් කර ඇති මේ බලගත් විශ්මිත අංකය 1111 දේවදූත සංඛ්‍යාව කියලා කියන්නේ මොකක්ද? එය ඔබේ ජීවිතයට නිතර පෙනෙන්නේ ඇයි? එයින් ඔබේ ජීවිතයට ලැබෙන දේ කුමක්ද? අපි කවුරුත් දන්නවා ඒන්ජල් නම්බර්ස් කියලා කියන්නේ දෙවියන්ගේ අංක කියලා. ඉතින් මේ දෙවියන්ගේ අංක හෙවත් දේවදූත අංක අපිට ආත්මීය පණිවිඩ රැගෙන අංක මාලා ලෙස බහුතරයක් දෙනා විශ්වාස කරනවා. එම අංක අතරිනුත් 1111 බලගත් දේවදූත අංකය විශේෂ තැනක් හිමි කර ගන්නවා. ඉතින් සංඛ්‍යා විද්‍යාවට අනුව නව ආරම්භය, නායකත්වය, ස්වාධීනත්වය හා තමා පිළිබඳ තමාට ඇති විශ්වාසය තමයි මෙම 1111 සංඛ්‍යාව පෙනීම මත අපිට දේවදූතයන් පවසන දේ. 1111 නිතරම දැකීම ඔබේ සිතුවිලි අදහස් ඉතා ඉක්මනින් යථාර්ථයන් බවට පත්වන කාලයකට ඔබ ඇතුළු වී ඇති බවට ආරක්ෂක දෙවියන්ගෙන් ලැබෙන සංඥාවකි. ආත්මීය මට්ටමින් 1111 දේවදූත සංඛ්‍යාව කියලා කියන්නේ ඔබේ උසස් ආත්මය සමග බැඳෙන්නට ඇති ద్వාර වේ. ඔබ ඔබේ ජීවිතයේ සැබෑ අරමුණට ඊටම සමීප බව මෙම අංකය ඔබට මතක් කරවයි. පුද්ගලික මට්ටමින් 1111 දේවදූත සංඛ්‍යාව යනු ඔබේ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට පෙළඹවීම සහ අභියෝගවලට මුහුණ දීමට ඔබ තුළ ඇති ශක්තිය මතක් කරවන පණිවිඩයකි. එතනදී ඔබව විශ්වාස කරන්න. ආදර සම්බන්ධතා සඳහා 1111 දේවදූත සංඛ්‍යාව යනු ගැඹුරු වෙනසකට සහ ආත්මීය සම්බන්ධතා වැඩි කර ගැනීමට ඇති ආරාධනාවකි. ඔබ තනි වී සිටිනම් මෙය තමාට තමා තුළ ඇති ආදරය වැඩි කර ගැනීමට සහ සැබෑ ආදරය තමා තුළට ආකර්ෂණය කර ගැනීමට යුනිවර්ස් හෙවත් විශ්වය මගින් එවන ලද පණිවිඩයකි. සම්බන්ධතාවක සිටින අය සඳහා 1111 දේවදූත සංඛ්‍යාව ඔබගේ සම්බන්ධතාවය වඩා ශක්තිමත් කිරීමට පණිවිඩයකි. මනා සංනිවේදනය, අවබෝධය සහ සම්බන්ධතාව වර්ධනය කිරීමට මෙය ආරාධනාවකි. රැකියා සහ මුදල් සම්බන්ධයෙන් 1111 යනු ඔබේ ආශ්චර්යමත් හරිත ආලෝකයයි. නව රැකියාවකට පිවිසෙන්නට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ සිතමින් සිටිනම් 1111 පෙනීම ඔබට යුනිවර්ස් හෙවත් විශ්වයෙන් ලැබෙන අවසරයක් සේ සැලකේ. ඔබේ සිතිවිලි හා අදහස් පැහැදිලිව තබාගෙන ඉදිරියටම යන්න. එය සාර්ථක වන බවට මේ ඔබට විශ්වයෙන් ලැබෙන ඉඟියකි. ඒන්ජල් නම්බර්ස් විශේෂයෙන්ම මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආකර්ෂණයට ලක් වී තිබෙනවා. නමුත් ඒවාට සමානව සාධාරණ විචාරයක් තිබීම වැදගත්. ඇත්ත වශයෙන්ම ඩොරින් වර්චු වැනි ඒන්ජල් නම්බර්ස් ප්‍රසිද්ධ කළ පුද්ගලයන් පවා පසුව තමන්ගේ මත වෙනස් කරමින් අධිකව ඒවා මත රඳා නොසිටින ලෙස පවසා තිබෙනවා. ඒ නිසා 1111 හෝ ඒන්ජල් නම්බර්ස් වල තියෙන වැදගත්කම ඔබ එයට දෙන වැදගත්කම මත තීරණය වන බව මතක තබා ගන්න. ඉතින් 1111 දේවදූත සංඛ්‍යාව දකින විටදී මොහොතක් නතර වී හොඳ සිතිවිලි සහ මම මේ මොහොතේ සිතුවේ මොනවාද කියා සිතන්න. එම සිතුවිලි ඊටා ප්‍රබල වන අතර ඉක්මනින් යථාර්ථයන් බවට පත්වේ. එම මොහොතේ ඔබේ අදහස් පැහැදිලිව දක්වන්න. ඔබේ සිහින දුෂ්‍යකරණය කරන්න. විශ්වයට ස්තුති කරන්න. එය ඔබේ ජීවිතය වෙනස් කරන අවස්ථාවක් විය හැකියි. 1111 වැනි දේවදූත අංක අපේ ජීවිතයේ සිදුවන විශ්මිත මතක් කිරීමක්. එය අප සමග සංවාද කරන ආකාර අසීමිතයි. එබැවින් ඔබේ හදවත විවෘතව තබා ගන්න. විශ්වාස කරන්න. විශ්වාසයෙන් ඉන්න. ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.